ලංකාව බෙන්ගාල බොක්ක ඒ වගේම මං කිව්වේ නැගෙනහිර බෙන්ගාල බොක්ක ආශ්‍රිතව ඊළඟට සුමත්‍රා දිවයින ආශ්‍රිත භූමිකම්පාව ගැන අපි කල්පනාවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා කියලා එක මං කිව්වා. ඒ වගේම ලංකාවේ ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා. දරුණු ගිනි අනතුරු තුනක් ඉදිරි දවස්වල අපිට අහන්න දකින්න ලැබේවි. දරුණු විදිහේ ගිනි අනතුරු තුනක් ඉදිරි දවස්වල අපිට අහන්න දකින්න ලැබේවි. ඒ වගේම දරුණු ගිනි අනතුරු තුනක් ඉදිරි දවස්වල අපිට අහන්න දකින්න ලැබේවි. ඒ වගේම රාජ්‍ය ආයතනයක ඝාතනයක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. රාජ්‍ය ආයතනයක ඝාතනයක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා ඉදිරි දවස්වල. ඒ වගේම පීඩනාවපාත දැන්ට දෙකක් තියෙනවා. කොහෙද මැලේසියාව ඒ පැත්තට වෙන්න. ඉතින් ලංකාවේ එකයි තුනක් තියෙනවා. දැන් ලංකාවේ එක අඩු වේගන යන හින්දා තව ආපහු පීඩනාවපාතයක් ගිනිගොන ආශ්‍රිතව හැදෙනවා. ඒ වගේම මැලේසියාව ආශ්‍රිතව නැවත වරක් හට ගැනීමක් සිද්ධ වෙවි පීඩනාවපාතයක්. ඒ වගේම ඉන්දියාවට පල්ලෙහැන් කොහෙද මාලේට උඩින් ඉන්දියාවට පල්ලෙහැන් කොළඹට පැත්තට වෙන්න බස්නාහිර පැත්තට වෙන්න තවත් පීඩන අවපාතයක් හට ගැනීම සිද්ධ වෙවි ඉදිරි දවස්වල. තවත් පීඩන අවපාතයක් ඉදිරි දවස්වල හට ගැනීම සිද්ධ වෙවි. ඒ ගැනත් කල්පනාවෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉන්දියාවේ ඒ වගේම ඉන්දියාවේ පිපිරීමකට කටයුතු සැලසෙන්න පුළුවන්කමක් තියෙන එක මම කලින් කිව්වා. මම හිතන්නේ ඉන්දියාවේ පිපිරීමකට කටයුතු සැලසෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අපි කල්පනාවෙන් කටයුතු කරන්න වෙවි චීනේ නගරයක පිපිරීමක් සිද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක නගරයකට කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන් කමක් තියෙනවා මේ පිපිරීම සිද්ධ වෙන්නේ. පිපිරීමකට කටයුතු සැලසෙවි. දකුණු කොරියාවේ ඉන්න ලාංකිකයෝ පොඩ්ඩක් පරිස්සම් වෙන්න වේවි. දකුණු කොරියාවේ ඉන්න ලාංකිකයෙක් අනතුරකට පත්වීමට කටයුතු හැමදාම අනතුරු වලට පත් වෙනවා කියලා කියාවේ. නෑ මේක ටිකක් බරපතල අනතුරක් වේවි. ඒ වගේම හිමපතනය සඳහා සූදානම් වෙන්න වේවි. ලෝකෙම දරුණු හිමපතනයකට කටයුතු සැලසෙනවා. ඊටාත්ම බරපතල විදිහේ හිමපතනයක් ඉදිරි දවස්වල නත්තල් කිට්ටු වෙනකොට නොහිතපු විදිහේ දරුණු හිමපතනයක් කට සියල්ල සූදානම් වෙන්න සිද්ධ වේවි. කොහොමද අපිටත් හිම වැටුනොත් එහෙම. ඒ වගේම ජපානය රුසියාව පැත්ත කල්පනාවෙන් කටයුතු කරන්න වේවි. ඉදිරි දවස්වල නැවත වරක් භූමිකම්පාවකට ජපානය රුසියාව ආශ්‍රිතව කටයුතු සැලසෙනවා. ජපානයේ රුසියාව ආශ්‍රිතව රුසියාවේ දරුණු පිපිරීමක් අහන්න අපිට ලැබේවි. රුසියාවේ දරුණු පිපිරීමක් අහන්න අපිට ලැබේවි. ඒ වගේම නැවත වරක් කොහෙද ඉතාලියේ ආශ්‍රිතව ගිනි කන්දක් සක්‍රිය වීම සිද්ධ වේවි. ඉතාලිය ආශ්‍රිතව ගිනි කන්දක් සක්‍රිය වීම සිද්ධ වේවි. කොහෙද මේ ගිනි කඳු ටික ආවේ නැහැනේ මට මැප් එක. තිබ්බද කොහෙද විනාඩියක් ඉන්න. ගිනි කඳු මැප් එක තිබ්බා. දැන් කියන්නේ එපා මේ ගිනි කඳු මේ පුපුරනවා කියලා තියෙනවා නම් මට පොඩ්ඩක් පෙන්නන්න කොහේ හරි ඉන්ටර්නෙට් වල තියෙනවා නම් කියලා. ඉතාලියේ එට්නා ගිනි කන්ද සිසිලි දූපතේ තියෙන්නේ. එට්නා පුපුරන්න සූදානම් වෙනවා. ඉතාලියේ එට්නා නේපාල බොක්ක නෙපල්ස් බොක්ක ආශ්‍රිතව තියෙනවා. විසුවිසස් කෝකද පුපුරන්න හොඳ? දෙකම පුපුරුවොත් එකපාර. ඒ වගේම ජපානයේ ෆූජි ගිනි කන්ද සක්‍රිය වීමට ආසන්නයි. සක්‍රිය වීමට කටයුතු සැලසෙවි ගොඩක් වෙලාවට ලබන මාසෙ වෙනකොට. ඒ වගේම එක්වඩෝරේ තිබෙන ගිනි කන්ද සක්‍රිය වීමට කටයුතු සැලසෙවි. ඉන්දුනීසියාවේ එකක් නම් සක්‍රිය වුණා. මම හිතන්නේ තව එකක් සක්‍රිය වේවි. ඉන්දුනීසියාවේ තවත් ගිනි කන්දක් සක්‍රිය වීමට කටයුතු සැලසෙවි. සූදානම් වෙන්න ඕනේ මේ ටිකට. ඒ වගේම ඕස්ට්‍රේලියාව
චුට්ටක් සූදානමින් ඉන්නේ කොහොඳයි. දරුණු වසංගත තත්වයකට ඕස්ට්‍රේලියාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඕස්ට්‍රේලියාවට ඉදිරි දවස්වල දරුණු වසංගත තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොමුණත් කමන්නේ. අරාබිකරේ අරාබි රටවල් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. අරාබි රටේ පීඩන අවපාතයක් හට ගැනීම සිද්ධ වේවි. අරාබි රටේ කාන්තාර ප්‍රදේශ ආශ්‍රිතව දරුණු පීඩන අවපාතයක් හට ගැනීම සිද්ධ වේවි. අරාබි කරේ මේක අරාබි කරේ රටවල් වල ලොකුවට බලපාන විදිහේ පීඩන අවපාතයක් වෙන්න පුළුවන්. කාන්තාරයක් ආශ්‍රිතව වුණාට ඒක බලපෑම ගොඩක් අරාබි කරේ රටවල් වලට හේතු වෙන්න පුළුවන් කමක් තියෙනවා.